දැන් අපි බලන්න යන්නේ අපි ડોකියුමන්ට් ඉන්ටෙලිජන්ට් වලට එද්දී කොහොමද AI ඒජන්ට්ලා අපි යූස් කරන්න කියලා. ඒ කියන්නේ අපි තියෙන ડોකියුමන්ට් එකක් අඳුරගෙන කොහොමද අපිට අවුට්පුට් එකක් දෙන තත්වයකට පත් කරගන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. මේ ක්‍රියාවලියට අපි ඒජන්ට්ලා භාවිත කරනවා. ඇත්තටම සිද්ධාන්තයව ගත්තොත් අපි ඒජන්ට්ලා 6 දෙනෙක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි අපි යාර කියන ඉන්සෙප්ෂන් ඒජන්ට් කියලා. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා OCR. අපි ළඟට පාවිච්චි කරනවා vectorize. අපි ඊට පස්සේ splitter. ඊට පස්සේ අපි පස්වෙනියට අපි පාවිච්චි කරනවා extract agent. අන්තිමට පාවිච්චි කරනවා ඒවා match කරන්න match agent කෙනෙක්. එතකොට මේ ඒජන්ට්ලා 6 දෙනෙක් යූස් කරලා අපි කොහොමද ડોකියුමන්ට් ඉන්ටෙලිජන්ට් වලට අදාළ ඩෙවලොප්මන්ට් එකක් කරගන්නේ. එතකොට මේවා කොහොමද ඒකට බලපාන්නේ කියලා කියන එක තමයි අපි මෙතන කතා කරන්නේ. අපි මුලින්ම මෙතන තියෙන ඉන්සෙප්ෂන් ඒජන්ට් එක ගියොත් එහෙම අපි බලමු මොකක්ද මේ ඉන්සෙප්ෂන් ඒජන්ට් කියන්නේ කියලා. ඉන්සෙප්ෂන් ඒජන්ට් කියන්නේ මේ වගේ දෙයක්. අපිට සාමාන්‍ය අපි ගත්තොත් අපිට පුළුවන් ડોකියුමන්ට් එකක් කියවලා ඒ දේවල් තේරුම් ගන්න. හැබැයි අපිට ඕනේ AI එකක් ඒ දේවල් තේරුම් ගන්න නිකන් නෙමෙයි. එක එක ડોකියුමන්ට් වල ටයිප් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු මෙන්න මේ වගේ ડોකියුමන්ට් එකක්. අපි මුලින්ම අපිට තියෙන ડોකියුමන්ට් එකක්. ඒක කියන්නේ අපි දැන් AI එකට තනි පිටුවක් නෙමෙයි දෙන්නේ. අපි සමහර වෙලාවට ડોකියුමන්ට් කිහිපයක් දෙනවා. එතකොට අපි ගාව මුලින්ම තියෙන ડોකියුමන්ට් එක මේකේ තියෙන ඇල්ගොරිතම් ගැන. ඊට පස්සේ මෙතන තියෙනවා නීට් ඇල්ගොරිතම් එක ගැන. මෙතන තියෙන අපි හිතමු XYZ ඇල්ගොරිතම් එක ගැන. ඊට පස්සේ මෙතන නීට් ඇල්ගොරිතම් එකෙන් අපි හිතමු නීට් ඇල්ගොරිතම් එකට අදාළ වෙන අපේ genome encoding වගේ දෙයක් ගැන මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ මෙතනින් එහා පැත්තට ගත්තම අපි හිතමු මෙතන සඳහන් වෙනවා කියලා තවමක් හරි XYZ කියලා දෙයක් මේ genome encoding එකට සම්බන්ධ වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ડોකියුමන්ට් එකක් දිහා බැලුවොත් මෙතන XYZ කියන එක අපි දන්නවා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ මාර්ගය හරහා. හැබැයි AI එකක් එක දකින්න ඕනේ. AI එකක් දකින්න ඕනේ මෙන්න මේ මාර්ගය හරහා මේ ડોකියුමන්ට් එක කියවීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ડોකියුමන්ට් එක මේ පැත්තට කියවන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඊට අමතරව මෙන්න මේ ආකාරයට ડોකියුමන්ට් එක කියවීමේ හැකියාව තියෙන්නත් ඕනේ. එතකොට මේ ඉන්සෙප්ෂන් ඒජන්ට් කියන එක අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ડોකියුමන්ට් එකේ ස්ට්‍රක්චර් එක හඳුනා ගන්න. වගේ මේ ෆයිල් හරියට බෙදලා ඒ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට අපිට හම් වෙන ડોකියුමන්ට් මේ ආකාරව නෙමෙයි මීට වඩා සංකීර්ණ ආකාරව අපිට හම් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු මෙන්න මේ වගේ අවස්ථාවක්. ડોකියුමන්ට් හතරක් තියෙනවා. ඒ ડોකියුමන්ට් හතර එකිනෙකට සම්බන්ධයි. ඒ කියන්නේ A B C D. එතකොට තේරෙනවා ඇති A B D සම්බන්ධයි, A C D සම්බන්ධයි, A D සම්බන්ධයි. හැබැයි B හෝ C හරහා. අන්න ඒ වගේ දෙයක් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනෝනේ මේ ඉන්සෙප්ෂන් ඒජන්ට්. එතකොට අපි මේ ડોකියුමන්ට් ඉන්ටෙලිජන්ට් වලදී මේ ඉන්සෙප්ෂන් ඒජන්ට් කෙනෙක් හරහා අපේ ආරම්භය ලබා ගන්න ඕනේ. ඊළඟට ડોකියුමන්ට් එකක් කියන එක ඉතාමත් සංකීර්ණ දෙයක්. මොකද AI එකට වචන කියවීමේ හැකියාව ලැබෙන්නේ ඊළඟට අපි යොදා ගන්න ඒජන්ට් හරහා. අපි ඒකට කියනවා අපි දෙවෙනියට එන්නේ OCR වලට. OCR කියන්නේ optical character recognition. ඒකෝනේ මෙතනදී වෙන්නේ image data alphanumeric values වලට කන්වර්ට් කරගන්න එක වෙන්නේ AI එකකින්. මොකද අපි දෙන ડોකියුමන්ට් එක එයා ඉමේජස් විදිහට තමයි දකින්නේ. ඉමේජස් විදිහට දැකලා ඒ වගේ තියෙන වචන හඳුනා ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට අපි දෙන
ඩොකියුමන්ට් එකේ වචන හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. එතකොට අපිට තේරෙනවා මේ OCR කියන එක කොච්චර වැදගත් වෙනවද කියලා. එතකොට අපි මේකේ තුන්වෙනි පියවරට ආව. තුන්වෙනි කොටස තමයි vectorization. ඒ කියන්නේ අපේ දෙන ඩොකියුමන්ට් එකේ තියෙන data පොඩි chunks වලට කඩාගෙන vector බවට පත් කරලා ස්ටෝර් කරන ක්‍රියාවලිය. එතකොට මේකෙදී අපි ඒකටම large language model එක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක් වගේ. එතකොට අපි ඒක චුට්ටක් ඇතුලට ගියොත් අපිට පේනවා ඕක සිද්ධ වෙන්නේ මෙන්න මේ ස්ටෙප් එකෙන් පල්ලහට ඕක එම්බෙඩින් වෙනවා. ඒ කියන්නේ ඔය අපේ තියෙන data කොටස් ටික 1D array බවට පත් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ අපි ඕකට ඊට පස්සේ කියන transform කරනවා කියලා. transform අවස්ථාවේදී වෙන්නේ 1D array බවට පත් වෙච්ච data ටික අපි ඔක 2D තලයකට පෙන්නනවා 2D array කරලා. අපි හිතමු මෙන්න මේ වගේ representation කීපයක් data point එක. ඊට පස්සේ අවස්ථාවේදී අපිට හම්බ වෙනවා මේ ටිකට attention එක කියන්නේ මේ ටික group කරගන්නවා. කියන්නේ similarity එක අනුව group කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ normalization අවස්ථාවේදී සමයි ගොඩක් mathematical දේවල් ටික සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ group කරපු ඒවා matrix බවට පත් කරගෙන ඒවා represent කරන්නේ මේ normalization අවස්ථාවෙන්. ඊළඟට අපිට හම්බ වෙනවා අවස්ථාවක් softmax attention output सह project අපි දීවලි. ඒ කියන්නේ softmax එකේදී තියෙන්නේ අර අපි දෙන input එක අනුව කොහොමද මේවා ඉන්නෝනේ කියලා බලලා ඒක attention output එකෙන් output එක දීලා project vocabulary එකට convert කරන සිද්ධියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට vectorization agent ඇතුලේ සිද්ධ වෙන්නේ ඔන්න ඔය වගේ සිද්ධියක්. ඊළඟට අපිට හම්බ වෙන්නේ splitter agent. එතකොට මෙතන splitter agent ගත්තම මෙතන splitter agent එක සරලව ගත්තොත් අපේ requirement එක අනුව document එක split කරන එක සිද්ධ වෙන්නේ කොයි ආකාරයේ output එකක් අපි දෙන්න ඕනේ කියලා අපි මේ ඒක දෙන්න ඕනේද කියලා තීරණය කරන්නේ මෙන්න මේ splitter agent හරහා. ඊළඟට පස්වෙනි agent විදියට අපි තිබ්බේ extract agent. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි උදාහරණයක් විදිහට හිතමු තියෙනවා 5000 data point තියෙන document එකක්. ඒක අපි ඉල්ලනවා වචන 50ක් සමරයිස් කරලා දෙන්න කියලා. එතකොට මෙන්න මේ තියෙන්නේ වචන 50ක් සමරයිස් කරපු document එක. මේ තියෙන 5000ක් data point තියෙන document එක. එතකොට අපිට හිතෙන්නේ මේක ඔන්න ඔය ආකාරයට පොඩි වෙනවා කියලා. ඒ කියන්නේ 5050 වෙනවා. ඇත්තටම AI එකක් ඇතුලේ ඔක කොහොමද මේ සිද්ධ වෙන්නේ? ඔක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ 5000 වැඩි වෙනවා සාමාන්‍යයෙන් 1 million වගේ වැඩි වෙනවා. 1 million 10 million වගේ වැඩි වෙලා ඊට පස්සේ තමයි ඔක 50 දක්වා අඩු වෙන්නේ. එතකොට මේ 1 million දක්වා වැඩි වෙන ක්‍රියාවලියේදී OCR ඊට අමතරව NLP වගේ දේවල් වලින් සිද්ධ වෙලා 1 million 10 million විතර වැඩි වෙලා තමයි මෙතන මේ 50 දක්වා අඩුවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ extract agent වටිනාකම කියන්නේ මෙන්න මේ 1 million 10 අපිට කරගන්න ඕනේ දේ අනුව මෙතනදී පාවිච්චි කරන extract agent වෙනස් වෙන්න ඕනේ. උදාහරණයක් විදියට අපි හිතමු අපිට මේක 10 million යවල වැඩක් නැහැ කියලා. එතකොට හැබැයි අපි use කරන extract agent 10 million දක්වා වැඩි කරගෙන තියෙනවා. එතකොට අමතරව cost එකක් යනවා. ඊට අමතරව computer power එකක් යනවා. එතකොට ඒක අඩු කරගන්න වගේ අපි මේ අපි තෝරගන්න extract agent අනුව ඒ දේවල් වෙනස් වෙනවා. එහෙනම් අපි පාවිච්චි කරන extract agent ගැන
හොඳ අයිඩියා එකක් අපිට තියෙන්න ඕනේ මේ ડોකියුමන්ට් ඉන්ටෙලිජන්ස් වලදී. ඊළඟට අපි අන්තිම ඒජන්ට් එක ගියොත් අන්තිම ඒජන්ට් කියන්නේ මැච් ඒජන්ට්. මෙතෙන්දි සිද්ධ වෙන්නේ අපේ ડોකියුමන්ට් එක හරියට සම්බන්ධ කිරීමක් සිද්ධ වෙන්නේ. එතකොට සරලව ඔය ඒජන්ට් 6 දෙනාකින් සිද්ධ වෙන්නේ ඔය ටික. එතකොට අපිට තේරෙනවා මේ ඒජන්ට්ලා 6 දෙනා වැඩ කරන්නේ එක්තරා විදිහකට. ඒ කියන්නේ අපි නම්බර්ස් වලින් ගත්තොත් 1 2 3 4 5 6 කියලා මේ ආකාරයේ ක්‍රියාත්මක කරන ක්‍රියාවට ලක් වෙන්නේ කියලා තේරෙනවා. හැබැයි ඇත්තනම ගත්තොත් එහෙම නෙමෙයි. මොකද මේකේ පළවෙනි එකේ අවුට්පුට් එක දෙවෙනි එකේ ඉන්පුට් එක එනවා. දෙවෙනි එකේ ඉන්පුට් එක තුන්වෙනි එකේ දෙවෙනි එකේ අවුට්පුට් එක තුන්වෙනි එකේ ඉන්පුට් එක වෙනවා. එතකොට ඒක vertical connection එකක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඇත්තට ගත්තොත් ඕක අපිට පුළුවන් circular විදියට පාවිච්චි කරන්න. උදාහරණයක් විදියට අපි හිතමු අපිට පුළුවන් මේ තුන්වෙනි ස්ටෙප් එකෙන් මේක පටන් ගන්න. ඒ කියන්නේ අපි ගාව තියෙනවා වෙක්ටරයිස් කරපු data ටිකක් අපිට පුළුවන් තුන්වෙනි පියවරෙන් පටන් ගන්න. ඒ කියන්නේ මේ 1 සහ 2 අපිට අයින් කරන්න පුළුවන්. එතකොට එතනදී වෙන cost එක ඉතිරි වෙනවා. ඒ වගේම compression power එක ඉතිරි වෙනවා. අනේ වගේ දේවල් අපිට reduce කරගන්න පුළුවන් මේ document intelligence වලට AI agentලා use කරද්දී. එතකොට සරලව ගත්තොත් ඔය විස්තර ටික අපිට හම්බ වෙනවා සිද්ධාන්තිකව document intelligence AI agent කෙනෙක්